අපේ ආචාර්ය පිළිගන්නේ ගුරුත්වයන්ගේ හසුන්වන්නේ සකල ශාස්ත්‍රණී පරාගත වූ ගරුත්වයන්ගේ මාගේ අනුග්‍රහය පිණිස මාගේ පුත් කුමරුන් තිදෙනා බාරගෙන අන්‍ය සාධාරණ ලෙස නීති ශාස්ත්‍රය ප්‍රගුණ කර දෙන්නේ. එසේ කළොත් ඔබගේ පාරිපෝෂණය උදෙසා කම්මර 100ක් සන්නසක් පිට පවරා දෙන්න. මහරජතුමනි, මා වනාහි සන්නස් පිට ගම්මර 1000ක් පැවරුවද ඒවා පිණිස ශාස්ත්‍රයේ විගුණයි. ඒත් මේ කුමරුවන් තිදෙනා මාහට බාර දුනහොත් මොහුම් නීති ශාස්ත්‍ර විෂයේ කියලා පමුණවන්නේ. මහරජතුමනි, එසේ නොකළහොත් විෂ්ණු සරමන් නැමැති මාගේ අභිධානීය මට අහිමි කළ බැහැ. තවද රජතුමනි, මා ධනෙ ලැබීමට රුචි අයෙක් නොවේ. ආස්වාදයේ පිණිස සිල්ප ලබා දෙමි. අසු වයසු මට ධනින් කුමන ප්‍රයෝජනයක්? ප්‍රීති ගුරුත්වයන්නි, පුතුණුවනි, මෙතෙන් පටන් මේ ගුරුත්වයන්ගේ පාමුල වැටි ශිල්ප හදාරමු. ඉදිරියට එනු. පියාණන් මේ සියලු දේ කරන්නේ නුඹලාගේ මේ යහපත උදෙසා. ඔන්න ඉතින් මේ විෂ්ණු ශර්මන් කියන ගුරුතුමා මේ දරුවන්ව තමන්ගේ ගෙදරට එක් කරගෙන ගියා. ඇයි ආච්චි යාළුව ගෙදර එක්කගෙන ගියේ? ඉස්කෝලයක් නැද්ද? පුතේ ඒ කාලේ පාසලට කිව්වේ තක්සලා කියලා. මොකද්ද? තක්සලා. ඔව්. උගන්වන ගුරුවරයාට කිව්වේ දිසාපාමොක් කැදුරුතුමා කියලා. කවුද? දිසාපාමොක් කැදුරුතුමා. ඔව්. ඒ දවස්වල ඕනෑම රාජකුමාරියෙක් ගුරුතුමාගේ ගෙදර නතර වෙලා වැඩපළට උදව් කරගෙන තමයි ශිල්ප ශාස්ත්‍රය හැදෑරුවේ. අම්මෝ කාගේද? වෙලාවට අපි ඒ කාලේ නොහිටියේ. ඒක නම් ඇත්ත. ඒකනේ කොහොමද අම්මලා නැතුව ඉන්නේ? ආච්චි අම්මේ ඔයා කතාව කියන්නකෝ. ඔන්න ඉතින් මේ දිසාපාමොක් කැදුරුතුමා මේ දරුවන්ටත් උගන්වන්න පටන් ගත්තා. කුමාරවරුනි, අද පටන් අප ශිල්ප උගැනීම ආරම්භ කරනවා. සාවධානව උගත යුතුයි. එසේ ගුරුතුමනි, මම නුඹලාට කතන්දර පෙළක් කියලා දෙනවා. ඒවා එකින් එක හොඳින් සිහි තබා ගන්න ඕන. එසේ ගුරුතුමනි, මේ මුල්ම කතාන්දරේ නාමය තමයි මිත්‍ර ભેදය. මේ කතාන්දරයට ඈඳුණු තවත් කතාන්දර රාශියක් තියෙනවා.
අසන්නට රුචිද නුඹ? එසේ ගුරුතුමනි. හොඳයි කුමාරවරුනි. එක් වනයක විසු සිංහෙකුත් ශ්‍රේෂ්ඨ වෘෂභයෙකුත් අතර පැවති මිත්‍රත්වය මාංශ ලෝභයෙන් පිරුණු සිවලුකු විසින් නසා දැමුවා. ඒ මිත්‍ර ભેදෙ සිදු වුණේ මෙන්න මේ විදිහට. සිංහේතුමා වෘෂභයෙක් අතර මිත්‍රත්වයක් ඇති වේ කෙසේද ගුරුතුමනි? මේ මහිලා රෝපේ නගරයේ ඉතා දැහැමින් මුදල් ඉපයූ වර්ධමානක නම් වෙලෙන්දෙක් සිටියා. ඔහු සයනය කරන විට මේ විදිහට කල්පනා කරා. මාහට කොටෙක් ධනෙ තිබුණත් මා තවත් ධනෙ රැස් කළ යුතුය. ඒ සඳහා මාර්ගය සෙවිය යුතුය. ධනෙ නිසා හැම වස්තුවක්ම හැම සම්පතක්ම ලැබිය හැකියි. ඒ හේන් බුද්ධිමත් පුද්ගලයා කොතෙකුත් ධනෙ උපයන. මහත අන්නාපරත මිනිසෙක් වූ නැත කුමාරවරුනි. ධනෙන් සමෘද්ධිමත් පුද්ගලයාට ඥාති හිත මිත්‍රාදීන් බොහෝමයි. බලයේ යසට ඇති ප්‍රඥාවන්තයා ඔහු. ධනෙන් ගත නොහැකි කීර්තිය, බලයක්, යසසක්, දානයක්, ශාස්ත්‍රයක් හෝ කලාවක් නොමැත. කුමරුවනි, ධනෙන් සමෘද්ධිමත් පුද්ගලයාට පරිවාරයේ අඩුවක් නැත. ධන හීන පුද්ගලයාට තම ඥාතීන් පවා දුරස්ව ඇත. ගංගා අතුගංගා මුහුදට ගලා යන්නාසේම ධනය රැස් කළ හැකියි. භෝජනය නිසා පංචේන්ද්‍රයන් පිනවනවා සේම ධනය නිසා යසස බලය වැඩි. ධනයට ආශා ඇත්තවුන් ධනවතාගේ සොහොනට පා වන්දනා කරයි. ධනය නැති විට පියා පවා දරුවන් විසින් නොසලකා හරි. සමෘද්ධිමත් පුද්ගලයා මහලු වුවද තරුණ වෙනිය. ධනහීනයා තරුණ වුවද මහල්ලෙක් වැනිය. ධනය කොතරම් තිබුණත් යලි නොයිපවුවොත් හීන වීගෙන යන. සුළු ධනය පවා ධනෝපායනයක යෙදුවහොත් වර්ධනය වෙනවා. ඒ හෙන් කුමරුවනේ ධනය හම්බ කළ යුතුයි. ඒ වගේම ඒවා සුරකිය යුතුයි. විවිධ ව්‍යාපාරයන්හි යොදවා ඒවා වර්ධනය කළ යුතුයි. ඒ නිසා මම දේශාන්තර ව්‍යාපාරයක යෙදී ධනය ඉපැයිය යුතුයි. ගුරුතුමනි, ධනය ඉපැය හැකි මාර්ග මොනවාද? රාජ්‍ය සේවයෙන්, කුෂි කර්මාන්තයෙන්, විවිධ ශාස්ත්‍ර හා විද්‍යා අනුකරණයෙන්, ඒ වගේම සිඟමනින්ද ධනය ඉපැයිය හැකිය. ඒත් කුමරුවනි, ව්‍යාපාරයෙන් උපයන ධනය ඉතා මහත්සේ වටී. පැහැදිලි ගුරුතුමනි. සෑම පුද්ගලයෙකුම ධනය ඉපැය යුතුයි. ඔය කාරණා සියල්ලම අධ්‍යාපනයටත් සම්බන්ධයි කුමාරවරුනි. අධ්‍යාපනයෙන්, ශාස්ත්‍රයෙන්, ශිල්පයෙන් පොහොසත් නොවන්නෝ කුඹුරක හිටවන ලද හිස් පඬෙක් වගේ. ඉතින් මේ වර්ධමානක සිටුවරයා තීරණය කළා වෙළඳාමේ. ආච්චි ඊයේ කතාවේ තුටි කියන්නකෝ. ඉතින් ඒ වෙළඳාමේ යන්න තීරණය කළා නේද?
ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ සිටුවරයා ඇතුළු වෙළඳ පිරිස ගැලේ බඩු පටවගෙන සංජීවක නන්දක කියන ගොන්නු දෙන්න ගැලේ බැඳගෙන සිටුවරයාත් ගැලට නැගිලා දුර පළාතකට යන්න පිටත් වුණා. ආච්චි, ගැල කියන්නේ මොකද්ද? හැප්පේ. ඕකවත් දන්නේ නැද්ද? ගැල කියන්නේ බඩු පටවන් යන හරතවල. බොන්දරත් නේද ආච්චි? මේ මැටි කරත්තේ ඒකවත් දන්නේ නැහැ. හරි ආච්චි, ඔයා කතාව කියන්නකෝ. ඔන්න ඉතින් මේ වෙළඳ පිරිස බොහෝම ඝන කැලෑවක් මැදින් යන්න පිටත් වුණා. කැලෑව මැදෑවට යනකොට ගොන්නුන්ට හරි මහන්සි. වතුර තිබහයි. ඉතින් ගොන්නුන්ට වතුර බොන්න ඔන්න ගැලෙන් ලිහලා නිදහස් කරා. ගොන්නු ටික ගම් ඉවුරට බැහැලා වතුර බොන්න පටන් ගත්තා. අනේ සංජීවක කියන ගොනා අර ගඟේ ඉවුරේ මඩේ එරෙන්න පටන් ගත්තා. අනේ පව්වාච්චි, ඉතින් එයාලා යාව කොරේ ගත්තේ නැද්ද? ගොඩට ගන්න සෑහෙන්න උත්සාහ කරා. හැබැයි ඊට පිටිපස්සෙන් ආපු පිරිසක් කිව්වේ මේ වනාන්තරේ හොර හතුරු හරියට ඉන්නවා. ගොනාගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගැන හිතලා බඩු ටිකත් අරගෙන වනාන්තරෙන් එළියට යන්න කියලා කිව්වා. අනේ පව් සංජීවක, ඉතින් යාලයාව දාලා ගියාද? ෂුවර් එකටම දාලා යන්න. ගියා. හැබැයි ඉතින් අර පිරිසට බාර කරලා ගියා කොහොම හරි සංජීවක ගොඩට ගන්න කියලා. සංජීවක මැරුණොත් ආදාහනය කරලා එන්න කියලාත් ඒ පිරිසට පවරලා ගියා. ඉතින් යාලවව ගත්තද ආච්චි? අනේ නෑ පුතේ. ගොනෙක් හන්ද තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්න හොඳ නැහැ කියලා හිතලා මේ මිනිස්සු ටික වනාන්තරයෙන් එළියට ගියා. ගිහින් සිටුතුමාට කිව්වා ගොනා මැරුණා, අපි ඌව ආදාහනය කරලා වනාන්තරයෙන් එළියට ආවා කියලා. ෂික්, ඒ මොඩෝ ටික මං හිටියනම් ධනෙ කරන දේ. හොඳ වෙලාවට ආසේ දවල් කරනවා හිටි. ඒක නම් ඇත්ත. මේ ඇත්තට. ඉතින් කුමාරවරුනි, මිනිසුන් විසින් අතහැර දැමූ මේ සංජීවකයා ගඟ අයිනේ ලා තනකොළ කාලා හරි ශක්තිමත්ව පුෂ්ටිමත්ව වැඩුණා. දැඩි මොල්ලියක් සහ දිගු අංගවලින් සහිත මේ වෘෂභ රාජයා දිනපතා තුඹස් විඳිමින් මේඝ ගර්ජනාවක්සේ හඬ නගමින් වනයේ සැරිසැරුණා. මේ වනයේ රජු ලෙස සිටියේ පිංගලක කියලා සිංහ රාජෙක්. තම පරිවාර ජනතාව පිරිවරාගෙන සිංහයා දියගොන්නට යෑමට පිටත් වුණා. මොකාගෙක ඒ මහානාය මේක ගර්ජනාව වගේ ඒ පාසලද නැති වූ එක අනිත් සත්තුන්ට මා බිය වූ බව නොපෙන්විය යුතුයි.
හරි ටිකයෝ. අපේ සිංහරාජෝත්තමයාණන් වහන්සේ පැමිණියාටත් වඩා ඉක්මනින් ජීපීලා ගියා. හරිම දුකින් බයෙන් ගල්ලෙනේ ලගිනෝ මම දැක්කා. ඉස්ලානේ කලෙත් නෑ අද. අනේ දමිනිකයෝ අපිට මොකටද අනුන්ගේ දේවල්? Tamanta අයිති නොවන දෙයක් ගැන ඇගිලි ගහන්න ගින් කුඤ්ඤේ ඉඳුරු වඳුරගේ කතාව නුඹ අසා තිබෙනවාද? මොකද ඒ කතාව? එක වණේක දැවීරු මිනිසුන් පිරිසක් දිනේ වැඩ නවත්තලා යන්න ගියා. පවුවදා උදේ කියත දමන්නේ පාසුවට ඉරු කොටේට කුඤ්ඤයක් ගාලා තමයි යන්නේ. හරිනේ මම දැකලා තියෙනවානේ.